right අද ළමයි අපි කතා කරනවා ජ්‍යාමිතිය ගැන. මොකද ජ්‍යාමිතියේ ඔයගොල්ලන්ට තියෙන ඉගෙන ගන්න කාරණා ගොඩාක්. ඒ ජ්‍යාමිතියේ පාඩම් විශේෂ වූ පාඩම් ගොඩක් තියෙනවා. ඉතින් මේ ජ්‍යාමිතිය තැන් වල තමයි ඔයාලට දීලා තියෙන්නේ. මොකද ජ්‍යාමිතියෙන් ලකුණු 40ක් O level එකට ලකුණු 40ක කොටසක් අනිවාර්යයෙන්ම එනවා. ඒතකොට මේ ජ්‍යාමිතිය අනිවාර්යයෙන්ම අපි කරන්න ඕනේ. ඒතකොට ජ්‍යාමිතියේ තියරි ටික සම්පූර්ණයෙන්ම අපි තියරි ටික කතා කරනවා එක පෙළට. ඒ කියන්නේ අපි කියමු ත්‍රිකෝණ වෘත්තය ඒහා බැඳිච්ච අපි හැඩතල තියෙන හැඩතල වල තියෙන සම්පූර්ණ කතාව අපි එක පෙළට ගේනවා. මේක 9 වසරේ ඉඳලම අපිට උගන්වලා තියෙන්නේ. ඒතකොට මේක අපි එකට දැනගත්තේ නැත්නම් තමයි අපේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ ඔක්කොම එක පෙළට දැනගෙන ඉන්න ඕන. ඉතින් අපි බලමු මූලිකවම ජ්‍යාමිතිය අපි දැනගන්න ඕන මොනවද කියලා. right අපි ස්ටාර්ට් කරමු. අපි දන්නවා රේඛාවක අපි කෝණ ගැන කතා කරොත් රේඛාවක් අපි මෙහෙම රේඛාවක් ගත්තොත් මේ රේඛාවේදී මෙතන A කියලා කෝණයක් මෙතන B කියලා කෝණයක් මෙන්න මේ වගේ ගණන් වෙනවා. මේ රේඛාවක් මත ඇඳෙන මෙන්න මේ සම්පූර්ණ කෝණය 180යි. නේ? එතකොට A ධන B සමාන 180යි කියලා අපි දැනගෙන ඉන්නවා. හරි. මේක ජ්‍යාමිතියේ තියෙන අපි කෝණ ගැන දැනගන්නවා මුලින්ම. ඒ කෝණ දැනගත්තට පස්සේ තමයි අපි ඊළඟට අපේ පාඩම් වලට යන්නේ. හරි. මේක ඊට පස්සේ අපිට දෙනවා මෙන්න මේ වගේ ලක්ෂයක් වටා කෝණ දුන්නොත් මෙයා A, මෙයා B, මෙයා C කියලා ඔය A ධන B ධන C ඔක්කොම 360යි කියලා අපි ඉගෙනගෙන තියෙනවා. මෙන්න මේක අපි දන්නවා. හැබැයි විභාගෙදී ගාන එන්නේ මෙන්න මේ විදිහට. මේ බලන්න. මෙහෙම රේඛාව දීලා මෙයා දෙනවා 2x කියලා. 2x හරි යම්කිසි අගයක් දෙනවා. නොදන්න අගයක් එක. මෙයා දෙනවා x කියලා. හරි. එතකොට මේකෙදි 2x ධන x සමාන 180යි 3x සමාන 180යි x සමාන 180 බෙදීම 3යි x සමානයි 60යි කියලා අපි උත්තරේ ගන්න. හරි. මේක O level වලට ඇවිල්ලා තියෙන මේ ගණන්. හරි. මේක තමයි තියරි එක. මේක දැනගෙන ඉන්නවා. මෙන්න මේක හැමතැනටම ඕන වෙනවා. ඉතින් මේක තමයි බේසික්. මේ බේසික් කියන්නේ. හරි. මේකෙත් දාලා දෙමුවා මෙහෙම. ඔන්නෝම ගානක් දෙනවා. මෙයා 2x. මෙයා 2x. මෙයා x. නේ? ඔක්කොම එකතු කරාම 2x ධන 2x ධන x සමානයි 360යි. හරි. 5x සමානයි 360යි කියලා දෙනවා. බෙදුව 5න්. බෙදුව 5න්. x සමානයි 7යි 2යි 72යි. දැන් මේ මෙතන මම සුළු කරද්දී මෙන්න මේ කතන්දරේ දැන් මම මෙහෙම දැම්මනේ 7යි 2යි. 36ට 35ට 7යි 10ට 2යි. දැන් මේක කවුරු හරි ඉන්නවා නම් මේක ලියලා 360 බෙදනවා 5න් 35ට 7යි 35යි 1යි බිංදුවයි ඒකට 2යි කියලා 72 දානවා නම් මෙයා මෙතනට ගෙනල්ලා. හරි. දැන් ඉන්නේ මේ මට්ටමේ නම් අන්න ඒගොල්ලන්ට අපේ පාඩමකදී අපි කියලා දෙනවා කොහොමද ඔයාගේ මේ චක්‍රේ කතන්දර යන්න තියෙන්නේ. මෙන්න මේක ගොඩ දාගන්නේ කොහොමද කියලා දෙනවා. ඒක අපි පාඩම් වලදී අපි ඒක කියලා දීලා තියෙනවා. ඉතින් ඒක කියලා දුන්නු එක ඔයාලා මේ වීඩියෝ එක බලන්න. මෙතනදිත් අපි නිකන් උදාහරණයකට ගත්තොත් ඕක ප්‍රැක්ටිස් කරන්න තියෙන්නේ මෙහෙමයි. නිකන් හිතන්න 30 ඔය බෙදන ගණන් වැඩි කරන ගණන් ඔය චක්‍රයේ මතක හිටින්න නම් ඔයා හිතන්න 33 වැඩි කිරීම 7 කියලා තියනවා කියලා. මෙයා කියන්නේ 30 වැඩි කිරීම 7යි එකතු කරන්න 3 වැඩි කිරීම 7ක් නේ. 3 වරක් 7 කියන එක දන්නවනේ. ඔයා ඒක දැනගෙන ඉන්න. ඒතකොට මේක 21යි බිංදුවක් තියෙනද බිංදුව දැම්ම එකතු කිරීම 21යි. ඒතර මෙයාට එනවා 231යි කියලා. හරි. මෙන්න මේ කතාව ලියන්න නැතුව මනසින් හදාගන්න නම් මෙන්න මේ වගේ කොටස් ලියලා තියෙන්න ඕන. එතකොට අපි හිතමු 11 ඉඳන් 19 වෙනකන් 2 ඉඳන් 9 වෙනකන් වැඩි කරනවා මෙහෙම ටේබල් එකක් දාලා. ඒ ටේබල් එක දාලා ඔයක වැඩි කරලා ඊට පස්සේ 21 ඉඳන් 29 වෙනකන් 31 ඉඳන් 39 වෙනකන් කොහොමද ගන්නෙ කියන එක අපි කියලා දෙන්න. දැන් තව විදියක් ගත්තොත් 37 වැඩි කිරීම 8 කියලා තියනවා කියමු. මේක කරන්න පුළුවන් 40 වැඩි කිරීම 8 ඒකෙන් අඩු කරනවා 2 වැඩි කිරීම 8ක් මනසින් කරෑකිනේ 8 වරක් 4 32යි
බිඳුවේ ඉඳ බිඳුවක් දැම්ම අඩු කරනවා 16ක්. දැන් 20න් 16ක් අඩු කරන්න පුළුවන් නේ. 20න් 16ක් අඩු කරාම 4යි එන්නේ. එතකොට 304යි. දැන් මෙන්න මේ විදියට මෙන්න මේ ඉලක්කම් එක්ක ටේබල් එකක් හදන. මේ ටේබල් එක හදපුවම මේ ටේබල් එක ඔයාලා ලියලා ප්‍රැක්ටිස් කරාම මෙන්න මේ බෙදන ඒවා වැඩි කරන ඒවා කතන්දරේ නැතු යනවා. හරි. දැන් ආයෙත් පාඩම කරමු. එතකොට මේක දන්නවා මේ කතාව දන්නවා. ආයෙ තියෙනවා මෙහෙම. තව කෝණ ටිකක් අඳුර ගන්න ඕනේ. මෙහෙම තියෙන සමාන්තර රේඛා දෙකක්. මේ දෙක සමාන්තරයි. දැන් සමාන්තර කතාව දන්නවා. මෙයාගේ ඕනම තරක ලම්බක දෙකක් ගැහුවොත් දුර සමානයි. හරි. මේක තීරයක් රේඛාවකින් කැපෙනවා. හරි. අපිට උගන්වලා තියෙනවා තව මෙන්න මේ වගේ කෝණයක් සමාන්තර රේඛා දෙකක මෙහෙම තීරයක් රේඛාවෙන් කැපුණා මේ කෝණය සමාන මේ z අකුරක් පේනවද මෙයා x නම් මෙයා x කියලා z අකුරක් පේනවා. ආයෙ අපිට කියලා තියෙනවා මේම රේඛා දෙකක මෙහෙම කතා කරාම මෙයා මේ කෝණේ සමානයි කියලා. අනුරූප කෝණ කියලා. මෙයා y නම් මෙයත් y. අන්න ඔය දෙකත් මතක් කරගෙන මේක ඒකාන්තර කෝණ මේක අනුරූප කෝණ. මම මෙතන ලියන්නේ බලන කට්ටිය නෝට් එක අරගෙන ලියා ගන්න ඕනේ. හරි. එතකොට හිතන්න මෙතන A කියලා දැම්මා මෙතන B කියලා දැම්මා. හරි. මෙහෙම දානවා. මෙයා A දැම්මා මෙයා B. හරිද? මේක 180යි කියලා දන්නවා. A දන්න B 180යි. මෙයා B නම් මේ කෝණය මොකද්ද? මේ කෝණය වෙන්නේ B. මොකද්ද? ප්‍රතිමුඛ කෝණ. මෙයා A නම් මේ කෝණය මොකද්ද? මේ කෝණය වෙන්නේ A. ප්‍රතිමුඛ කෝණ. දැන් අර ඒකාන්තර කෝණ තියෙනවානේ B මෙයා B නම් මෙතන B නේ. මෙයා B. හරි. ඒකාන්තර කෝණ. මෙයා A නම් මෙයා A. ඒකාන්තර කෝණ. දැන් බලන්න මෙයයි F අකුරක් පේනවද නිකන් අනිත් පැත්ත හරවලා වගේ. B ඇවිල්ලා තියෙනවානේ. මෙයයි පේනවද? අනුරූප කෝණ ඔහොම ඇවිල්ලා තියෙනවා. ආයෙත් බලන්න මෙයා A නම් මෙයා A ප්‍රතිමුඛ කෝණ මෙයා B. හරි. මෙන්න මේ කතන්දරේ දැනගෙන ඉන්න ඕන. හරි. එතකොට බලන්න මේ දෙන්න 180 නේ. බලන්න මේ මිත්‍ර කෝණ දෙක ඇවිල්ලා තියෙන AB 180යි කියලා. A ධන B සමානයි 180යි. හරි. දැන් මෙන්න මේ කතන්දරේ ජ්‍යාමිතියේ හැම හැඩතලයක් එක්කම එකතු කරලා රේඛා ඇඳලා ඉවරලා අපිට කියනවා මෙන්න මේ කතන්දරේ මේවත් ඇතුළට දාලා දෙනවා ගණන් ටික. හරි. ඉතින් අපි මේකත් එක්ක යමු ඊළඟ තියෙන අපි මේ ගොඩක් ත්‍රිකෝණ ඉඳලා ගත්තම හැඩතල ගොඩක් තියෙනවා. එන්නේ හැඩතල එක බලන්න. හරි. බලන්න දැන් මේ අපි ගන්නවා ත්‍රිකෝණයක්. මෙන්න මේ ත්‍රිකෝණේ මෙයා A මෙයා B මෙයා C. තව දෙයක් දැනගන්න ඕනේ ත්‍රිකෝණවලදී මෙහෙම කෝණේ නම් කරන්නත් පුළුවන්. ආයෙ දෙන්න පුළුවන් මෙහෙම A B C කියලා දෙන්නත් පුළුවන්. හරිද? A දුන්නම මේ ලක්ෂයක් නම් කරන්න. B කියන්නේ මේ ලක්ෂය. C කියන්නේ මේ ලක්ෂය. A කියන්නේ මේ ලක්ෂය. C කියන්නේ මේ ලක්ෂය. බලන්න මේ A කියන කෙනාව ලියනවා කෝණයක් විදිහට ලියද්දි BAC කියලා. මැදට එන්නේ මේ ලක්ෂය. BAC. තමයි B කියන කෙනාව ලියනවා ABC කියලා. මෙහෙම කෝණේ දානවා. මැද ඉන්නේ යා. අඳුර ගන්න ඕනේ මේ තියෙන ලක්ෂයක් මේ තියෙන කෝණේ මේ කෝණේ ලියන්න පුළුවන් මේ විදිහට. හරි. C කියන කෙනාව ලියනවා BCA කියලා. හරි. මෙන්න මේ විදිහට කෝණ නම් කරනවා. ඒකත් අපි මතක් කරගන්නවා මෙතන. මතක් කරගෙන බලන්න මේ තුන් දෙනාගේ එකතුව 180යි. A ධන B ධන C සමානයි 180යි. ඇයි එහෙම වෙන්නේ? අපිට උගන්වලා තියෙනවා ජ්‍යාමිතියේදී මෙන්න මෙහෙම කතාවක්. අපි හිතමුකෝ මෙහෙම මොකක් හරි එකක් තියෙනවා අංක මෙන්න මේකේ තියෙන පැති 3යිනේ තියෙන්නේ. මේකේ පැති 3යි තියෙන්නේ. අපි මේකේ කියමු පැති n ගාණක් තියෙනවා කියලා. n ගාණක් තියෙනවා. මේකේ මෙහෙම දාලා තිනවා අපිට දෙනවා බහු අස්ත්‍රයක් දෙනවා n ගාණක් තියෙන. එයාගේ අභ්‍යන්තර කෝණවල එකතුව මෙන්න මේ විදිහට ලියනවා. n ඍණ 2යි වැඩි කිරීම 180 කියලා. හරි. n ඍණ 2 වැඩි කිරීම 180. දැන් මේක දානවා අපි ත්‍රිකෝණෙට. පැති කීයද? 3යි. දැන් බලන්න පැති 3යි. එතකොට 3 ඍණ 2 වැඩි කිරීම 180 සමානයි 1 වැඩි කිරීම 180. හරි. දැන් බලන්න 180ක් එනවා. හරි. දැන් පැහැදිලි. දැන් එතකොට මේක 4ක් වුණොත් චතුරස්‍රයක් වුණොත් 3 ඍණ 2 2යි 2 වැඩි කිරීම 180 360යි. දැන් අපි දන්නවා අභ්‍යන්තර කෝණවල එකතුව ගන්න මෙන්න
ABC සමානයි 180. කොහොමද ආවේ කියන එක හරියට දැනගෙන ඉන්න ඕනේ. හරි. එතකොට මේ බාහිර කෝණ මේකේ තව කතන්දරයක් කියනවා මෙතන මතක් කරගන්න. මෙන්න මේ විදියට ගත්තොත් එක පැත්තකට දික් කරලා මේ බාහිර කෝණවල මෙයා A මෙයා B මෙයා C කියලා ගත්තොත් ඔය A ධන B ධන C සමානයි 360යි. මෙන්න මේක වෙනස් වෙන්නේ නැහැ බහුවස්ත්‍රයේ පාද ගණනත් එක්ක. මේක නියතයක්. 360 වෙනස් වෙන්නේ නැහැ. හරි. පාද ගණන 3 වුණත් 360යි 4 වුණත් 360යි n ගානක් වුණත් 360යි බාහිර කෝණ. ඒ බාහිර කෝණ කියලා කියපුවම මෙන්න මේ විදිහට එක පැත්තකට තමයි යන්නේ. හරි. ඒකත් දැනගෙන ඉන්න ඕනේ මේ අපි මේ තියරි ඉගෙන ගත්තී දැනගන්න ඕන හරි පොයින්ට් එක. ඒ පොයින්ට් තමයි මේ දෙන්නේ. ඒ පොයින්ට් එක අල්ලගන්න මම කියගේ මේ එක රටාවකට යන්නේ. මෙතන නම් කෝණේ මෙතන වෙනවා. මේ දික් කරලා මේක නෙමෙයි. මෙතන. ආයෙ නේද මෙතන. එහෙම තමයි බාහිර කෝණ යන්නේ. අභ්‍යන්තර කෝණ වල ගන්න n ඉන්න 2යි පරිගම 180. හරි. ඒකත් එක්ක දැන් මේකේ කතා කරන්න ඕනේ දැන් මේ කතාව මම මෙතනින් අයින් කරලා ඉවරලා ආයෙ ගන්නවා මෙන්න මෙයාව දික් කරනවා. දැන් ඔන්න තියරි එකක් කියනවා අපිට. 10 වසර එනවා තියරි එකක්. මෙයාව දික් කරලා මෙයාව D කියලා දික් කරනවා මෙතන D කියලා කෝණයක් හදමු. හරි. දැන් මෙතන බලන්න C ධන D සමාන 180යි. එතන තියෙනවා C ධන D සමාන 180යි. දැන් බලන්න මෙතන සම්බන්ධයක් ගොඩනගා ගන්න පුළුවන් අපිට. නේ? මෙතන C සමානයි 180 අඩු කිරීම D. අපිට ලියන්න D C සමාන 180 අඩු කිරීම D. හරි. මෙයාව ගිහින් දාමුකෝ මෙතනට A ධන B ධන 180 අඩු කිරීම D සමාන 180යි. හරි. මේ දෙන්න මේ පැත්තට ගෙනිච්චා. මෙයාවත් මේ පැත්තට ගෙනිච්චා A ධන B සමානයි D ධන 180 ඍණ 180. දැන් බලන්න A ධන B සමානයි D. ඒ කියන්නේ මොකක්ද? දැන් මේවා ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණවල එකතුවට සමානයි කියලා කටපාඩම් කරලා ඇති ඕන තරම්. එන්නේ ඒක නෙමෙයි බලන්න ඕන මෙන්න මේ ආව විදි. දැන් බලන්න මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවා. ඔන්න ඔහොම එකක් දීලාගෙන මෙතන x තියෙනවා මෙතන y තියෙනවා. මෙතන x ධන y කියන එක තමයි ඔය කියන්නේ. ඔය කියන්නේ ඔය කතාව. ඔය ත්‍රිකෝණේ කරකව වෘත්ත ඇතුළට දාලා ජ්‍යාමිතික අපේ තියෙන තව ජ්‍යාමිතික අපිට පෙන්වන රූප ඇතුළට දාලා දෙනවා ගණන්. හරි. එතකොට පැහැදිලිව මේක දැනන් ඉන්න ඕනේ. මෙන්න මේ ත්‍රිකෝණයක කෝණ එකක් මේ පළවෙනි තියරි එක. හරි. මේක දැනගෙන ඉන්න ඕනේ. හරි. මේකත් එක්ක අපි ආයන් තව එකක් කියන මෙහෙම කොටසක්. ඔහොම දීලා තියෙනවා. අපි ඔක දික් කරන්නේ නැතුව සම ද්විපාද ත්‍රිකෝණයක් කියලා එකක් අපිට උගන්වනවානේ. මේ පාද දෙක සමානයි කියලා. මේ දෙක සමාන නම් මේ කෝණ දෙක සමානයි කියලා. හරි. ඔන්න ඕක අපිට කියන සම ද්විපාද ත්‍රිකෝණයක් නම් පාද දෙක සමාන නම් මේ කෝණ දෙක සමානයි. රයිට්. බලන්න දැන් විභාගෙදී ගාන එන විදිය. මෙන්න මෙහෙම දෙනවා ගාන. මෙයා දෙනවා 90යි කියලා. මෙයා සමානයි මෙයා කියලා දෙනවා. හරි. මෙයාව මෙහෙම දික් කරනවා. x. දැන් x හොයන්න කියනවා. දැන් කිසිම ඉලක්කමක් මුකුත් දෙන්නේ නැතුව x හොයන්න කියලා. දැන් බලන්න දැන් මේක නිසා අපිට හිතන්න පුළුවන් මේ කෝණේ සමානයි. අපි මෙයාට a කියලා දාගත්තොත් මෙයාත් a. හරි. එතකොට මෙන්න මේ සම්බන්ධය 180ට සමාන කරාම a හොයාගන්න පුළුවන් නේ? a එකතු කිරීම 90 සමානයි 180යි. හරි. දැන් මේක න 2a සමානයි 90 මේ පැත්තට ගෙනියනවා 180 අඩු කිරීම 90යි. හරි. 2a සමානයි 90යි බෙදනවා දෙකෙන් a සමානයි 45යි. හරි. a සමානයි 45යි. දැන් ඕක a හොයාගත්තයි කියලා දන්නවා අපි. අපිට මේක ක්‍රම දෙකක් තියෙනවා. මෙතන a 45 නම් මෙන්න මෙයා 180යි. එහෙම හොයන්නත් පුළුවන් නේ. අපි එහෙම ගමු. a ධන x සමානයි 180යි. 45 ධන x සමානයි 180යි.
x සමානයි 180 අඩු කිරීම 45යි. x සමානයි 135යි. හරි. එහෙම ගන්නත් පුළුවන්. ආයේ මෙන්න මෙතන කිව්වානේ මෙන්න මේ මෙහෙම කතාවක්. මේ දෙන්නගේ එකතුව මෙයාට සමානයි කියලා. එතකොට මේ a කියන්නේ 45යිනේ. 45යි 90යි. නේ? එහෙමත් ගන්න පුළුවන් නේ. x සමානයි 45 එකතු කිරීම 90යි. ඒත් වෙනවනේ x සමානයි 135යි. මොන ක්‍රමයකට හරි අපිට හොයාගන්න ඕනේ ඉක්මනින් උත්තරේ. දැන් බලන්න මෙන්න මේ තියරි දෙක අරගෙන විභාග ගණන් ඕන තරම් අර ඇවිල්ලා තියෙනවා. අපි යන් මේකත් එක්ක තව ඉස්සරහට මොකද ත්‍රිකෝණවල කතා කරන්න තව කොටස් කිහිපයක් තියෙනවා. දැන් ඔයාලා දන්නවා ත්‍රිකෝණේ අපි කොටස් දෙකක් කතා කරා. ඒ කොටස් දෙක කතා කරාට පස්සේ ආයෙත් අපිට එනවා ගොඩ අවශ්‍යම කොටසක් අංග සාම්‍ය. කන්ගුවස්. අංග සාම්‍යයේ කොටස් 4යි. හොඳට මතක තියාගන්න ඕන මේකේ දැනගන්න තියෙන පොයින්ට් ගණනාව. ඒ පොයින්ට් එක දන්නේ නැතුව අංග සාම්‍ය ඉගෙන ගන්න වැඩක් නැහැ. හිතන්න පළවෙනි ආකාරය පා. හරි. මේක කරලිය මම ලියනවා. මේ පාදෙකුයි ත්‍රිකෝණ දෙකක් ගත්තම සමාන වෙනවා නම් ඒ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා. අපි මෙහෙම ලිව්වොත් මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවා A B C නේ. ආයෙ මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවා P Q R. හරි. ඊළඟ මෙයා සමානයි මෙයා සමානයි මෙයා සමානයි මෙයා කියලා. දැන් මේ අංකණය කරන විදිය. දැන් මෙයයි සමාන නැහැ. මෙයා සමානයි මෙයාට. මෙයා සමානයි මෙයාට. මෙයා සමානයි මෙයාට. හරි. එතකොට මේ ආකාරයට තියෙනවා නම් මේක පාද සමාන වෙලා කියන්නේ මේ දෙක අංග සම වෙන්න පුළුවන් කියන එක මේක කියන මේ දෙක අංග සමයි කියලා කියනවා. දැන් අංග සම වුණොත් ත්‍රිකෝණ දෙකක් අනිත් අංගයන් ඔක්කොම. එතකොට මේ කෝණ මෙන්න මේ පාද දෙක ඇතුලේ තියෙන කියන්නේ මෙයයි ඇතුලේ තියෙන මේ කෝණේ සමානයි. හරි. එන්නේ අනුරූප අපිට තියෙන කෝණය ඒ කෝණ තුනම සමාන වෙනවා. ඒක තමයි ත්‍රිකෝණයක තියෙන ලක්ෂණ. අංග සම වෙනවා කියන්නේ එකක් මත එකක් තියන්න පුළුවන්. මේ පළවෙනි ආකාරය, දෙවෙනි ආකාරය මම කියනවා පාදයයි කෝණයයි පාදයයි. දැන් බලන්න මේක පාදයයි කෝණයයි කියලා ලිව්වේ නැහැ. ඔන්න ඔතනින් තමයි පොයින්ට් එක ගන්න. මතක තියාගන්න ඔතනින්. පාදයයි කෝණයයි ලිව්වේ නැහැ. පාදයයි කෝණයයි පාදයයි. ඒ කියන්නේ දැන් මෙහෙම දින ත්‍රිකෝණයක්. ආයෙ තියෙනවා කොහොම කියමු ත්‍රිකෝණයක්. ওই ත්‍රිකෝණේ අපි කියමු මේ පාදයට සමානයි. හරි. මේ පාදයට සමානයි. දැන් කෝණේ එන්න ඕනේ අනිවාර්යයෙන්ම මේ පාද දෙක ඇතුලේ මැද වෙන කෝණේ තමයි සමාන වෙන්නේ. වෙන කෝණයක් සමාන වුණයි කියලා මේක අංග සම වෙන්නේ නැහැ. හරි. දැන් මෙන්න මේ කොටසෙන් ගණන් අහනවා. මේ කොටස සාමාන්‍යයෙන් අපිට ටිකක් එනවා අඩුයි. මේ කොටසෙන් අහනවා ගණන්. ඒතර මේ කොටසෙන් මෙහෙම ඉදන් මෙහෙම ගාණක් තියෙනවා කියලා විභාගෙට. ඔහොම තියෙනවා. මේ ගානේ අපිට දෙනවා මෙතන 80යි. හරි. දෙනවා මෙතන 30යි. ඔන්න ඔහොම දෙනවා. ඔහොම කියලා දෙනවා. හරි. ආයෙ තව ත්‍රිකෝණයක් දෙනවා. මේ පාදේ සමානයි කියලා දෙනවා. ආයෙ ත්‍රිකෝණයක් දෙනවා. මේ පාදේ සමානයි කියලා දෙනවා. හරි. ඔහොම දීලා මේ පාදේ සමානයි මේ පාදේ සමානයි කියලා දෙනවා. ඔහොම දීලා අපිට දෙනවා මෙතන 80යි. දෙනවා මෙතන 70යි කියලා. හරිද? කොහොම දීලා අහනවා ගාන මේක මෙන්න මේක අංග සමයිද කියලා. නේ? දැන් බලන්න දැන් අපි කියන්නේ මේ කෝණෙනේ සමාන වෙන්න ඕනේ. දැන් මේ කෝණි හොයාගන්න පුළුවන් මේක ඇතුලේ. දැන් මේක එකපාරම බලන්න නැතුව මේක කෝණයක් දීලා නැහැයි කියලා හොයන්න බෑ. මොකද මේ කෝණ දෙක තියෙනවා නම් මේකේ ගත්තම මෙයයි එකතු කරාම එන්නේ කීයද බලන්න. 150යිනේ. එහෙනම් මේ කෝණේ අනිවාර්යයෙන්ම 30යිනේ. නේ? එහෙනම් මේක අංග සමයි. හරි. විභාග ගණන් හදන්න ඕනේ මේක තියරි එක මේක. මේ කරන්නේ ඔයාලට ලේසි කරන එක එකපාර තියරි ටික බලාගෙන ඉන්න මොඩල් එක හදන එක තමයි කරන්නේ. ඒතර විභාගේ ගණන් ටික අපි වෙනම පේපර්ස් ටික කරනවා. හරි.
මේක තියෙන්නේ ඔයාලට ඉක්මනින් තියරි ටික බලන්න ඕනේ. මට මේ තියරි ටික බලා ගන්න ඕනේ. ඒකින්ද ඉක්මනින් යන ක්‍රමයක් තමයි මේ දාලා තියෙන්නේ. හරි. මෙන්න පාකෝපා. ඊට පස්සේ ඊළඟ තුන්වෙනි එක කියනවා කෝකෝපා. කෝණයයි පාදයයි. දැන් මේකෙදි හොඳට දැනගන්න ඕන මේ පාදය අනිවාර්යයෙන්ම අනුරූප පාදයක් වෙන්න ඕන. කොහොමද වෙන්නේ කියලා බලමු. කොහොම තියෙනවා ත්‍රිකෝණයක්. මේම තියෙනවා ත්‍රිකෝණයක්. හරි. කොනක් තියෙනවා. කියනවා මේ කෝණය සමානයි මේ කෝණයට කියලා. ආයි කියනවා මේ කෝණය සමානයි මේ කෝණයට කියලා. හරි. දැන් මේකේ අංග සම වෙන්න නම් මේ පාදේ සමාන වුණොත් මේ පාදේ වෙන්න ඕනේ. කෝණ දෙක මැද තියෙන පාදේ. හරි. මේ පාදේ සමාන වුණොත් මෙන්න මේ ඩබල් ලයින් එක. මෙයා ඉස්සරහා ඉන්න පාදේ වෙන්න ඕනේ. අනුරූප කියන්නේ ඒකයි. පාදයක් හොයාගන්නේ කෝණේ ඉස්සරහා. මොන කෝණේ ඉස්සරහාද මේ පාදේ තියෙන්නේ. එහෙම තමයි පාදේ අඳුරගන්නේ. හරි. දැන් මේ පාදේ ගත්තොත් මෙයා ඉස්සරහයි මෙයා ඉන්නේ. ඒ පාදේට අනුරූප වෙන්න ඕන මෙයා ඉස්සරහා ඉන්නේ මෙයා. හරි. එතකොට නිකමට හරි කිව්වොත් මෙයයි සමානයි කියලා අංක සමයි. ඒක අයින් කරලා දාමු. දැන් අපි කියමු මේ දෙන්න නැතුව දෙනවා මෙයයි කියලා. ඒත් අංක සමයි. මොකද මෙයා ඉස්සරහා ඉන්න කෙනා මෙයා ඉස්සරහා ඉන්න කෙනා. ඒතර අංක සමයි. මෙන්න මේක පටල ගන්න හොඳ නැහැ. හරි. මේකෙදිත් අර විදියට අපිට විවිධාකාර වූ ගණන් එන්න පුළුවන්. හරි. ඊළඟට හතරවෙනි කොටස කර්ණපා. හරිද? ඒ කියන්නේ අනිවාර්යෙන් ඍජුකෝණී ත්‍රිකෝණයක් වෙන්න ඕනේ. හරි. ඍජුකෝණී ත්‍රිකෝණයක් වෙන්න ඕනේ. කර්ණය අනිවාර්යෙන් සමාන වෙන්නම ඕනේ. කර්ණය සමාන වෙන්නම ඕනේ. ඊට පස්සේ මොන පාදයක් සමානවක් කමන්නේ. මෙයා සමානයි. මෙයා කියලා දුන්න කියන්නේ ප්‍රශ්නයක් නැහැ. මොකද මේක ඍජුකෝණී ත්‍රිකෝණයක් මේක මොන පැත්තට හරවන්න පුළුවන් මොන පාදයක් වුණත් කමන්නේ. එතනදී කෝණයක් ඉස්සරහා තියෙන පාදයක්ද අනුරූපද ඒ කතන්දරයක් නැහැ. ඕන පාදයක් වුණත් මේ විදිහට ආවොත් මෙයා අංග සමයි. හරි. මේක තමයි අංග සාම ගැන තියෙන කරුණු ටික. දැන් මේක ඔප්පු කිරීම තියෙනවා, මේක ලියනවා, මේක ගැන ලොකුවට කතා කරනවා. කතා කරාට පොඩි කෙටි ප්‍රශ්න දෙකක් විතර තමයි මේකෙන් එන්නේ. එතකොට මේ ටික දැනගන්න ඕන විභාග ප්‍රශ්න ටික ලියන්න ඕන. අපි මේ සාකච්ඡාව තියෙන්නේ විභාගෙ ලියන්නේ. මේ සාකච්ඡාව තියෙන්නේ ගණිතඥයෙක් වෙන්න නෙමෙයි. හරි? මේ සාකච්ඡාව තියෙන්නේ විභාගෙ ලියන්නේ. එතකොට විභාගෙට ફોකස් කරලා තියරි ටික උගන්වනවා. රයිට්? හරි. හරි. මෙතනින් පස්සේ අපි බලමු ඊළඟට.